මට කියන්න ඔබේ අම්මා පුංචි කාලේ නම් ඔබව හදාගෙන එන ගමනේ අද වෙනකොට ඔය අම්මගේ ගුණ ටික ඔබට මතකද? ඔය අම්මා ඔබට කරපු දේවල් ටික ඔබට මතකද? අද ට්‍රිප් එකක් යනකොට අම්මා වදයක් වෙනවද? ලොකු පින්කමකට යනකොට අයියෝ මෙයා හින්දා මට ඒකටවත් යන්න නෑනේ. පිනක් කරගන්නත් නෑ. එහෙම තාත්තා ගැන මේ ලෙඩ ඇඳගෙන වැටලි වෙලා මේ ළමයින්ගේ යුද්ධෙත් එක්ක මෙයාවක් බලා ගන්න වෙලා වෙන එකෙක්වත් බලන්නේ මම්ම බලන්න එපා. එහෙමත් හිතෙනවා. ඔබ දස මාසයක් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන විඳ වේදනාව. ඒක ගැන ඔබට මතක් වෙන්නේ. අද ඔබේ දරුවට ඔබ කොච්චරක් ආදරේ. ඔය දරුවෝ කොච්චර පරිස්සම් කරනවා. ඔබේ අම්මා ගැන හිතෙන්නේ. ඔබ ඔය ඒ විදිහට පරිස්සම් කළා කියලා ඔබට මතක නේද? තාත්තා ගැන. තමන්ගේ දාඩිය මාංශයෙන් හම්බ කරලා කාටද කරේ කියලා මතක නැහැ. කවුරු වෙනුවෙන්ද මහන්සි වුණේ කියලා මතක නැහැ. සලකනවා ඇති. සලකන්නේ නැහැ කියලා නෙවෙයි කියන්නේ. හැබැයි ඔබට ඔය අතරේ අම්මගේ ගුණේ අමතක වෙන වෙලාවල් තියෙනවා. තාත්තගේ ගුණේ අමතක වෙන වෙලාවල් තියෙනවා. අම්මා මට මෙහෙමයි කළේ, තාත්තා මට මෙහෙමයි කළේ. අම්මා කියන්නේ මේ වගේ කෙනෙක්. තාත්තා කියන්නේ මට මෙහෙම කරපු කෙනෙක්. ඔය ගුණේ සිහි කරලාද අම්මට තාත්තට බත් එක ගිහින් දෙනකොට ගිහින් දෙන්නේ. වතුර එක ගිලි ගන්නකොට ගිලි ගන්නන්නේ. මේ මගේ අම්මා මට මෙහෙමයි කිරි පෙව්වේ. මගේ අම්මා දස මාසයක් කුසේ තියාගෙන මාව මෙච්චර දහදුකක් විඳලා මේ ලෝකෙට බිහි කරේ. මේසා ගුණයක් තියෙන කෙනෙක්. මාව මේ ලෝකෙට ගේන්න අම්මයි තාත්තයි එකතුනේ නැත්තම් අද මේ නිවන් මාර්ගේ යන්න ඔබට පුළුවන්. අද මේ ලෝකෙ ඔබ ඉන්නවද? ඔය අම්මා තාත්තට දාව උපදුනේ හින්දා නේද? අද ඔබ මේ ගමනේ යන්නේ. ඔය අම්මා තාත්තා නැත්තම් ඔබට පුළුවන් ද ඔබ කරන්න? උණු බක්කියකට දාලා ගියා නම් පුළුවන් ද ඔබ? උණු බක්කියකට දාලා ගියත් මේ ලෝකෙට ගෙනාවු දෙයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔය උණට දාලා ගියේ නෑනේ. ඒසා මහ ගුණයක් තියෙනවා. කන්න බොන්න දීලා අතපය කැඩෙන්නේ නැතුව හදාගත්තා. ඔබ පුංචි කාලේදී මුගක් හරි වෙලා ඔය S2 අන්ධ වුණා නම් අම්මා S2 දෙන එකක් නෑ. තාත්තා S2 දෙන එකක් නෑ. ඒයි අද අම්මගේ තාත්තගේ S2 අන්ධ වුණොත් ඔබ S2 දෙනවද? අද අම්මගෙන් තාත්තගෙන් පුංචි වචනයක් එහෙම මේ වෙනකොට ඔබට කේන්ති යනවා. ඔබට හරි කරදරයක් කියන එක. ලොකු පොඩි බාල මාළු කොයි කවුද? මංගේ කාලේ අපේ අම්මට කතා කරපු හැටි තාත්තට කතා කරපු හැටි අද මන් දන්නවා මොකද ඔබට ඒ වැරද්ද නොකරන්නයි මම කියන්නේ. ගෙදර බුදුන් අම්මා හරි පරිස්සමෙන් කටයුතු කරනවා කියන්නේ මහා ගුණයක් ඉස්සරහා ඔබ ඔය කටයුතු කරන්නේ. ඔබේ කටින් පිට වෙන වචනකින් ඔබ මහා පාප කර්මයක් කරගන්නවා. මේ ලෝකේ පංචානන්තරේ පාප කර්ම පහයි තියෙනවා. ආනන්තරේ පාප කර්ම පහයි තියෙනවා. අවම මැරීම, පියා මැරීම, උන්වහන්සේ මැරීම, බුදුන්ගේ ලේසල වීම, සංඝ වේදේ. තුනක් ශාසනයටයි තියෙන්නේ. ඉතුරු දෙක ඔබේ ගෙදර සිද්ධ වෙන්න පුළුවන්. මේ මහා ගුණයකටයි මේ තියෙන්නේ. ශාසනය කියන්නේ මහා ගුණයක් දරාගෙන ඉන්න පිරිසක් ඉන්න තැන. මහා ගුණ දෙක මේ ලෝකයේ තියෙන ඔබේ ගෙදර ඉන්නේ ඔබත් එක්ක ඉන්නේ. ඔබ කට අරිද්දි හරි පරිස්සම් වෙන්න. ඔබ මා සංඝයා ඉස්සරහා නම් කට අරිද්දි හරි පරිස්සම්, හරි ගෞරවණීය. අම්මා තාත්තා ඉස්සරහාදිත් එහෙමයි. එහෙම නෑ නේද? හිතලා බලන්න. ඉවසන්න පුළුවන් ස්වභාවයක් ඔබට නැහැ. අම්මා තාත්තා අතින් දරුවෙක් මැරුණොත් ආනන්තරියද නැද්ද? හැබැයි දරුවෙක් අතින් අම්මා තාත්තා මේ හිතලා බලන්න. අම්මා තාත්තා මට මෙහෙමයි කරේ ඉතපම් මම ඔට්ට මෙහෙම කරන්නම් කියලා ලේසි නෑ. ලේසි නෑ. හරි පරිස්සමින් ජීවත් වෙන්න. ගුණය දකින්න. ගුණය දැක්කම ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඔබට මහ පිං කන්දක් රැස් කරගන්න මහ ගුණ කන්දක් ගෙදර ඉන්නවනේ. මේ දෙවුරේ අම්මා තාත්තා තියාගෙන මුළු ජීවිත කාලයම සැලකුවා අම්මගේ තාත්තගේ ඔය කරපු දේවල් වලට කුල දක්වලා ඉවර කරන්න බෑ කියලා කියනවා. නිසා මහ ගුණ කන්දක් තියෙන පිරිසක්. ඔය දෙන්නට ඔබ ගුණේ සලකලා දෙනවා නම්, ගුණේ සලකනවා නම්, ගුණේ ගැන සිහි කර සලකනවා නම් නැගෙන පින මෙච්චරයි කියන්නේ. ඒක ඔබ ගුණේ දකින්න ඕන. මම ඔබ ඇස් දෙකෙන් දැකලා ඇති මේ වෙන තාක්ක. හැබැයි ගුණ රුවින් දැක්කද අම්මා? පේන රුවින් මෙච්චර කල් තාත්තව දැකලා ඇති. ගුණ රුවින් දැක්කද තාත්තව? අද ඉඳන් බලන්න ගුණ රුවින් දකින්න. ගුණය දකින්න. ගුණේම වඩන්න. අම්මගේ තාත්තගේ මේසා ගුණයක් තියෙනවා මං ගාව තාම නෑනේ. දෙනුවෙන් සලකන්න. ඒ ගුණේ මං තුල වඩා ගන්න සලකන්න. ගුණේ ගැන හිත සලකන්න. මේ මුදුනින් තියාගෙන අම්මට තාත්තට